කියන්නේ. දැන් අපි ගෙයක් හදන්න ගියොත් එහෙම යම්කිසි තැනක කැලේක අපි හිතමු යම්කිසි භූමියක ගෙයක් හදන්න ගියාම එක්වරම ගේ හදන්නේ නැහැ. එතන ගෙපොළ ඇදලා ඉඩම සුද්ධ කරලා ගෙපොළ ඇදලා එහෙම තමයි ගේ හදන්නේ. ඒ වගේ දැන් බණ දේශනා කරන්න ගියා කියලා එක්වරම ඉන්න සූත්‍රය මෙන්න මෙහෙමයි කියලා කියාගෙන ගියාට වැඩක් නැහැ. දෘෂ්ටි මතවාද වලින් මනස පිරීලා තියෙන්නේ. සමහර මිනිසයන්ගේ මනසේ දෘෂ්ටි එක එක දෘෂ්ටි. එක්තරා දවසක මම එක්තරා තැනක බණ දේශනාවකට ගියා. ඒ ස්ථානේ බණ දේශනා කරනකොට මං එදා සූත්‍ර දේශනාවක් ඇසුරෙන්ම සෝවාන් ඵලය ගැනයි දේශනා කරේ. එතන හිටිය උපාසකම්මල දෙතුන් දෙනෙක්. මේ උපාසකම්මල දෙතුන් දෙනා කුටු ගානව ඇහුණා. පස්සේ මට ධර්ම දේශනා ඉවර වුණාම එතන හිටපු උපාසක මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා, "හාමුදුරුවනේ අර මංගාව හිටපු උපාසකම්මල ඔබ වහන්සේ සෝවාන් ඵලය ගැන ධර්මයේ දේශනා කරද්දී ඒ උපාසකම්මල කිව්වලු මේක අහලා වැඩක් තියනවාද? අපේ අහවල් හාමුදුරුවෝ කිව්වේ අද සෝවාන් වෙන්න බෑ කියලානේ. ඒ නිසා ওই බණ අහලා වැඩක් නැහැ නේ කියලා." අන දෘෂ්ටි. දැන් ඒ කතාව කියපු භික්ෂුව අපාගත වෙන අකුසලයක් කරගෙන තියෙන්නේ. ඇයි දන්නවද? ශ්‍රී සද්ධර්මයේ තියෙන ගුණයක් අකාලික කියලා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. අකාලිකයි කියන්නේ කාලයක් පනවන්න බෑ ධර්මයට. ඒ කියන්නේ මීට අවුරුදු 1000 ගානකට ඉස්සෙල්ලයි සෝවාන් වෙන්න පුළුවන් උනේ අද බෑ. එහෙම එකක් නෑ. එහෙමනම් ඉතින් බුද්ධ ශාසනයක් අද නෑනේ. එහෙනම් බුදුහාමුදුරන්ට පහන් තියතිය මල් තියතිය වඳින්නේ මොන අර්ථකින්ද? දිව්‍ය ලෝකවල යන්න දෙච්චරද? මහසෑයට අර බලන්න එපයි තේවාව තියෙන හැටි. හරියට උදේ 10ට 6ට දලදා වහන්සේට වෑංජන 32ක් එක්ක තේවාව තියන්නේ. දවස ගානේ වෑංජන 32ක් එක්ක. සමහරවිට දලදා මාලිගාව ඉස්සරහ හිඟා කනවා මිනිහෙක්. ඒ මිනිහට බත් වේලක් නැහැ. ඇයි ඒ? තථාගතයන් වහන්සේගේ ධර්මයේ සැඟවිලා. උන්වහන්සේ කිව්වේ මට පූජා පවත්වන්න කියලා නෙමෙයි. උන්වහන්සේ කිව්වේ මගේ ධර්මය අනුගමනය කරන්න කියලා. අද කරන්නේ මොකද්ද? ධර්මය අනුගමනය කිරීම පැත්තකින් තියලා උන්වහන්සේට පූජා පවත්ව ඉන්නවා. ඒක නිසා දෘෂ්ටි වලින් වැහිච්ච මනසක් තියෙන්නේ අද වෙනකොට සිංහල බෞද්ධයාට. දෘෂ්ටි වලින් වැහිලා. ඒ නිසා මේ බණ ඇහෙනකොට ඒ දෘෂ්ටි ටික ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අන්න විචිකිච්ඡාව ඇති වෙනවා. නීවරණ වලින් එකක් ඇති වෙනවා. විචිකිච්ඡාව මොකද්ද? මේ ධර්මය අහලා වැඩක් තියේද? අපිටන් අහලා තියෙන්නේ මෙහෙමයි. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වේ මේක. උන්වහන්සේ කිව්වා අද නිවන් දකින්න බෑ කියලා. උන්වහන්සේ කිව්වා අද සෝවාන් වෙන්න බෑ කියලා. උන්වහන්සේ කිව්වා අද මාර්ගඵලලාභින් ලෝකේ නෑ කියලා. ඇයි ඒ? මුළු තුන් ලෝකෙම පිරිසිඳ දැක්ක සිතකින් තමයි ලොකු හාමුදුරුවේ කතාව කියලා තියෙන්නේ. එච්චර ඥානවන්තයෙක් තමයි ඉඳලා තියෙන්නේ ගමේ පන්සලේ බැලින්නම්. තමන්ගෙන් තමන්ට පිහිටක් නැති වුණාට.